ඇයි දානෙන් පටන් ගන්න? ඔයාලා නිකන් හිතලා තිනවද ඇයි මේ සියලු බුදුරු දාන පාරමිතාව පුරලා පටන් ගන්න කියලා? ඒ අතහැරීම කියන එකෙන් තමයි මමත්වයට අන්‍ය වූ නිමිත්තකට යාට එකතු වෙන්න කිට්ටුම අවකාශය. එතකොට බලන්න එතනින් මෙහා පැත්තේ තියෙන ගොඩාක් දේවල් මමත්වයේ ඇසුරු කරනවා. එතකොට යා පළවෙනියෙන් මේ කාලේ නිවන් දකිනවා නම් මේ කාලේ සෝවාන් වෙන්න ඕන නම් ඔය පින්නතුන්ලාට සෝතාපන්න වීම ගැන මොකක් හරි අදහසක් තියනවා නම් ඔය පින්නතුන්ලා මොකද්ද කරන්න ඕන? මමත්වය ගැන බනහන්න ඕන. මමත්වයේ නිසා ගිනි ගන්නා බව අහලා තියෙන්න ඕන. අපි ඔක්කොම ගිනි තියාගත්තයි කියලා දැනගන්න ඕන. ඒ වගේම අපි ලෝකයේද ගිනි තියන බව දැනගන්න ඕන. අපි ලෝකේම අවුල් වන ගමන් ඉන්න බව දැනගන්න ඕන. ඊට පස්සේ යා මමත්වයේ දුරු කිරීම පිණිස පළවෙනියෙන් කරන්නේ ඇත්තටම මමත්වයේ නිරුද්ධ කරන එක නෙමෙයි කරන්න බෑ. එහෙම කරන්න බෑ යාට. නෑ මොකද්ද කරන්න පුළුවන්? පින්වත්නි මමත්වයෙන් අන්‍ය වූ ආකාරයට එයා අවකාශයක් හදා ගන්නවා. ඒ නිසා හැම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්ම දන් දෙන්න ඕන. එතකොට මේ දානේ අතර යාට තියෙන්න ඕන අතහැරෙන බවම දකින්න ඕන. දානේ අතර සාධාරණීකරණය ඕනේ අතහැරෙන බවමයි දකින්න ඕන. ඒ අතහැරෙන බවම දකින ප්‍රමාණයට තමයි ඔයාලට මමත්වයේ දුරු කරන්න ලැබෙන්නේ. එහෙමනම් ඔය පින්නතුල්ලා පළවෙනියෙන් කරන්න ඕන දේ එක. එතකොට දැන් මමත්වයට අන්‍ය වූ ආකාරයකින් හිතන පතන වැඩ කරන කෙනෙකුට එයාගේ ජීවිතයට ලැබිච්ච හොඳම හොඳ අවස්ථාවක් දානය. දෙවෙනි එක මොකද්ද? දෙවෙනියට යා කරන්න ඕන දෙයක් තියෙනවා. දෙවෙනියට මොකක්ද දෙවෙනියට කරන්න ඕන දේ? නෑ පින්වත්නි දෙවෙනියට කරන දේ තමයි ආදීනව පබ්බය. එයා දෙවෙනියට බලන්න ඕන. දැන් අපි මේ දර්ශන සම්පත්තිය දක්වා යන විදියනේ කියන්නේ. දෙවෙනියට බලන්න ඕන ආදීනව පබ්බය. මේ මමත්වය කියන එක කොච්චර ආදීනව සහිතයිද කියලා හොඳට විමසන්න ඕන. ඒක තමයි දෙවෙනියට කරන්න ඕන. මමත්වයේ ආදී